හරි ළමයි මේ සවුන්ඩ්ස් ඇහෙනවා කියලා හිතනවා කට්ටියටම. එතකොට අපිට කතා කරන්න බැරි වෙච්ච තව පේපර් එකක් තිබ්බා. ඒක තමයි මේ රෙකෝඩින් එක ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට මේ පේපර් එක ගන්න අරගෙන ඉවරලා අපි මේක සාකච්ඡා කරමු. එතකොට පළවෙනි එක අහලා තියෙනවා දත්ත ගබඩාවක කියන ඩේටාබේස් එකක දත්ත ගබඩා කිරීමේදී data integrity ඒ කියන්නේ දත්ත අඛණ්ඩතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. හරිද? හරි. එතකොට මේ දත්ත කියන්නේ අඛණ්ඩතාවය කියලා කියන්නේ ඒ කියන්නේ දත්ත ගබඩා කරද්දී හෝ එහෙම නැත්නම් හුවමාරු වෙද්දී ඒවායේ නිර්වද්‍යතාවය කියන්නේ ඒවායේ හරි වැරදි බව accuracy ඒ කියන්නේ අපි කියන accuracy කියලා. සහ එහෙම නැත්නම් විශ්වසනීයත්වය ආරක්ෂා වී තිබීම තමයි ඔය data integrity කියලා කියන්නේ. අපි දත්තයක් යවද්දී අපි මෙහෙන් අම්මා කියලා එව්වොත් ඒ පැත්තට යද්දි වෙනස් වෙලා තියෙන්න බෑ. ඒ පැත්තට රිසීව් වෙන්න ඕන එක අම්මා කියන වචනයම තමයි. අර ඒකට අපි කියන්නේ දත්ත යවද්දි හෝ කබඩා කිරීමේදී ඒවයි නිර්වද්‍යතාවය සහ ඒව කොච්චර දුරට විශ්වාස කරන්න පුළුවන්ද යන බව තමයි ඔය data integrity කියලා කියන්නේ. එතකොට ඒක පොඩ්ඩක් නෝට් කරගන්න. ඒ කියන්නේ සරලව කියන්නේ දත්ත යවද්දි දත්ත හානි වෙලා තියෙන්න බෑ. එච්චරයි. ඊට පස්සේ IP address දැන් IP address එකක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. කියන අන්තර්ජාලයකට එහෙම නැත්නම් පරිගණකයකට සම්බන්ධ වේදී සෑම උපාංගයක්ම හඳුනා ගැනීමට ලබා දී ඇති සුවිශේෂී අංකයක්. එහෙම නැත්නම් සුවිශේෂී සංකේතාත්මක ලිපිනයක් කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා හිතන්නකෝ දැන් ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එකෙන් ඉන්නේ තියෙන්නේ ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එක විතරයි ලංකාවට. ඒක තමයි යුනික්ලි ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක හඳුනගන්න පුළුවන් එකම විදිහ මේ අනිත් මිනිස්සුන්ට. පැහැදිලිද? හරි. තත්පරයක් දෙන්න. හරි. ඊළඟ අපෙන් අහන්නේ සර්ච් එන්ජින් එකක් නේද අහන්නේ. ඔව්. සෙවුම් යන්ත්‍රයක් කෙටියෙන් අර්ථ දක්වන සර්ච් එන්ජින් එක කියලා කියනවා. දැන් ඔයාලා පාවිච්චි කරන Google එක, එතකොට Yahoo, Bing, Microsoft ඔය ඔක්කොම තියෙන සර්ච් එන්ජින්. ඔයා මොන හරි ගිහලා සර්ච් කරන්නේ අන්න එතන. ඒකට තමයි සර්ච් එන්ජින් එක කියලා කියන්නේ. ඔයාට අවශ්‍ය කුරුල්ලන්ගේ ෆොටෝස් නම් ඔයාට එයා සර්ච් කරලා දෙනවා. ඔයා ගිහලා ඉල්ලුවට පස්සේ එයා ඔයාට ලබා දෙනවා කුරුල්ලන්ගේ ෆොටෝස්. අන්න ඒ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට මේකේ අපිට කියන්න පුළුවන් අන්තර්ජාලය පුරා විසිරලා තියෙන තොරතුරු අතරින් අපට අවශ්‍ය තොරතුරු ටික හොයාගන්න උදව් කරන වෙබ් අඩවියක්. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට Google, එහෙම නැත්නම් Bing. ඒක නම් ලේසි. හරිද? දැන් මේ අනිත් එක බලන්න. පරිගණක ජාලයක ගිනි පවුරක්. මේක හරි. පරිගණක ජාලයක ගිනි පවුරක් කියලා කියන ෆයර්වෝල් එකකින් උනේ මොකද්ද ළමයි? දැන් ඔයාලා දන්නවා ෆයර්වෝල් එකක් දැන් අපිට ඉන්ටර්නෙට් එන්නේ කොහොමද? දැන් මෙතන ඉන්ටර්නෙට් අපි අර ක්ලවුඩ් එකක් වගේ මේක ඇඳලා ඊට පස්සේ ක්ලවුඩ් එකෙන් ක්ලවුඩ් එකෙන් පස්සේ කෙලින්ම මොකක්ද වෙන්නේ? රවුටරේ එනවා. ඊට පස්සේ කෙලින්ම අපේ PC එක එනවා. එතකොට මේ PC එක ආරක්ෂා කරගන්න තමයි ඔය අන්තර්ජාලය පාවිච්චි කරද්දී අනෙකුත් අහිතකර මෘදුකාංග කියන වෛරස් වගේ දේවල් එන එක ආරක්ෂා කරන්න තමයි මෙන්න මෙතනට දානවා අපි ෆයර්වෝල් එක. ඒකට තමයි අපි කියන්නේ ෆයර්වෝල් එක කියලා. හරිද? ඒක පැහැදිලිනේ ෆයර්වෝල් එක කියන්නේ මොකද්ද කියලා? හරි. ඊට පස්සේ ෆිෂින්. ඔය ෆිෂින් කියලා කියන්නේ එහෙම නැත්නම් අපි කියන තතු බෑම. ඔය සිංහලෙන් ඒ කියන්නේ සිංහල නමක්. ඒ කියන්නේ හරි මෙන්න මෙහෙම ගත්තොත් ඒ කියන්නේ විශ්වාසනීය ආයතනයක් ලෙස පෙනී ඉඳලා ඔයාලගේ ඒ කියන්නේ හිතන්නකෝ දැන් මොන හරි Facebook වලට ඔයාලා ඩේලි ලොග් වෙනවනේ ළමයි. ඔයාට ඒ කියන්නේ Facebook වගේම තමයි ඒගොල්ලෝ ඉන්ටර්ෆේස් එකක් එවන Facebook එක වගේම login password ඒ කියන්නේ username and password කියලා දාලා Facebook එකේ ඉන්ටර්ෆේස් එකමයි Facebook එක වගේමයි ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් තමයි දැන් ලොග් වෙන්නේ ෆෝන් එකෙන් නෙමෙයි ඉන්ටර්නෙට් එකේ. ඒ වගේම ඊට පස්සේ ඔයා රැවටිලා Facebook කියලා හිතලා ඔයා කෙලින් මේකට username and password දෙනවා. එතකොට username and password දීපු ගමන් එයාලා ඔයාගේ username එකයි password එකයි උස්සනවා. හරිද? ඔන්න ඕක තමයි ෆිෂින් කියලා කියන්නේ. එතකොට විශ්වාසවන්ත ආයතනයක් ලෙස පෙනී සිටිමින් පුද්ගලයන්ගේ මුරපද ක්‍රෙඩිට් කාඩ් වැනි විස්තර රහස්‍ය තොරතුරු සොරකම් කිරීමේ ක්‍රමයක් තමයි ඔය ෆිෂින් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලා ක්‍රෙඩිට් කාඩ් වල එහෙම කාඩ් නම්බර්ස් එහෙම ඉල්ලන එක සයිට්ස් වලින් ඉල්ලන නිසා ඒවා පරිස්සමෙන් ඔය ෆිෂින් යටතට ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඒව තමයි.
හරිද? ඊට පස්සේ ජංගම දුරකථන සඳහා බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති ඔපරේටින් සිස්ටම්ස් දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. දැන් ඔයාලා දන්නා Android සහ iOS. Android කියලා කියන normally smartphone ඔයාලා අපි පාවිච්චි කරන මේ ස්මාර්ට්ෆෝන් වල රන් වෙන්නේ Android කියන එක. ඒක Google සමාගමෙන් තමයි දෙන්නේ. එතකොට අනිත් එක තමයි iOS. iOS කියලා කියන්නේ Apple phone වලට ලබා දෙන්නේ iOS කියන මේ ඔපරේටින් සිස්ටම් එක. ඒ ටික නම් මතක ඇතිනේ. ඔපරේටින් සිස්ටම් එක කතා කරානේ අපි. අනිත් එක තමයි domain names system DNS. DNS එකේ මොකද්ද වෙන්නේ කියලා මේ අපි කරමු. ඒ කියන්නේ දැන් DNS එක මොකක්ද වෙන්නේ කියලා ගත්තොත් දැන් අපිට මතක තබා ගන්න ලේසි වෙබ් අඩවි තියෙනවනේ. ඒ කියන්නේ ඒ කියන්නේ මට විස්තර කරන්න කොහොමද? හරි. ඒ කියන්නේ ළමයි ඔය DNS එකෙන් කියලා කියන්නේ පරිගණක එහෙම නැත්නම් සර්වර්ස් එකිනෙකට අඳුරගන්නේ IP ලිපින වලින්නේ. හැබැයි අපිට හැම වෙබ් අඩවියක්ම මේ වගේ අංක මතක තියාගන්න එක හරිම අමාරුයි. ඉතින් ඒක නිසා තමයි අපි අර google.com හරි facebook.com හරි gaming.com හරි අර ඒ වගේ නම් මතක තියාගන්නේ මේ අන්න ඒක නිසා. ඒ කියන්නේ අපි ඒවට නම් වලින් තමයි යූස් කරන. අර අපිට IP ලිපින මතක නෑ. හැබැයි අපි ඒවට නම් දාගෙන තියෙනවා. ඔච්චර තමයි කතන්දරේ. ඒක තමයි ඔය DNS domain name server එකක් කියලා කියන්නේ. ඊට පස්සේ IoT. IoT Internet of Things තාක්ෂණයේදී ප්‍රධාන වාසි දෙකක්. ඒ කියන්නේ ප්‍රධාන වාසියක් තමයි උපාංග අතර ස්වයංක්‍රීයව දත්ත හුවමාරු වීම නිසා එදිනෙදා වැඩ කටයුතු වඩාත් පහසු හා කාර්යක්ෂමතාවයකින් යුක්ත වීම. කියනවා හිතන්නකෝ ඔයා දැන් වෙන්දට ජනේලේ ඕපන් කරන්නේ ඔයා අතින්. හැබැයි දැන් මේ වෙලාවේදී ඔයා කෙලින්ම කමාන්ඩ් එකක් කියලා hey Siri කියලා කියපු ගමන් open my window කියපු ගමන් කෙලින්ම Google මේ Siri ඉන්නවා. Siri ගෙන් කෙලින්ම අරක ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඕක තමයි ඉතින් ඒ කියන්නේ එදිනදා වැඩ පහසු කිරීම තමයි ඉතින් ඕක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගන්නවා නම් ගෙදර විදුලි ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවක දුරකථනයෙන් ගෙදර විදුලි බුබුළු පාලනය කිරීම. ඔය වගේ එකක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ big data මහා දත්ත යන්න කෙටියෙන් අර්ථ දක්වන්න කියලා තියෙනවා. ඒ කියන්නේ සාම්ප්‍රදායික දත්ත සමූහය කියන ඩේටාබේස් එක ගබඩා කර හෝ සැකසිය නොහැකි තරම් විශාල ප්‍රමාණයක් තියෙනවා නම් ඒ කියන්නේ විශාල ප්‍රමාණයෙන් යුක්ත දත්ත වර්ගයක් තියෙනවා නම් අපි ඒකට කියනවා big data කියලා. big data කියලා කියන්නේ ඒ විවිධාකාර වූ දත්ත. ඒක තියෙන එක එක type එකේ දත්ත තියෙනවා නම් අපි ඒකට කියනවා big data කියලා. ඊට පස්සේ 10 අපිට ගන්න පුළුවන් පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග අතර ප්‍රධාන වෙනසක් කතා කරන්න. ඔය සිස්ටම් සොෆ්ට්වෙයාර් එක ළමයි සාමාන්‍යයෙන් පරිගණකයේ දෘඩාංග පාලනය කරන්න සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෘදුකාංගය තමයි ඔය සිස්ටම් සොෆ්ට්වෙයාර් වල දෙන්නේ. උදාහරණයක් විදිහට Windows Linux ඔච්චරමයි තියෙන්නේ. සිස්ටම් සොෆ්ට්වෙයාර් වල දෙන්නේ පරිගණකයේ දෘඩාංග පාලනය කරන්න හා ඒ කියන්නේ පරිගණකයේ ඩේලි රූටින් එක දුවන්න පාලනය කරන්න සහ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මෘදුකාංග දෙන්නේ ඔය සිස්ටම් සොෆ්ට්වෙයාර් එකකින්. හරිද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක. ඒ කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකෙන් කියන්නේ ළමයි පරිශීලකයාට යම් නිශ්චිත කාර්යයක් කිරීමට උදව් කරන. ඔයාට පේන්ට් එක අඳින්න ඕන නම් ඒකේ තියෙනවා Microsoft Paint එක. ඔයාට Photoshop එකක් එඩිට් කරගන්න ඕන නම් ඔයාට තියෙනවා Photoshop එක. අන්න ඒ වගේ තමයි මේ ඒ කියන්නේ පරිශීලකයාට යම් නිශ්චිත කාර්යයක් කරගන්න තමයි ඒ සොෆ්ට්වෙයාර්ස් උදව් වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ආයතනයක් සඳහා ආපදා ප්‍රතිදාන සැලැස්මක් database recovery plan DRP තිබීමේ වැදගත්කම කුමක්ද කියලා අහනවා. DRP එකක් තියෙද්දි වැදගත්කම මොකක්ද කියලා අහනවා. disaster recovery plan එකක් ඒකට කියන්නේ. හරිද? හරි. හදිසි ස්වභාවික විපතකදී හෝ පද්ධතියක් බිඳ වැටෙද්දී ආයතනයේ තීරණාත්මක දත්ත නැවත ලබාගෙන ඉතා ඉක්මනින් ආයතනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම තමයි ඔය DRP සිස්ටම් එකේ අරමුණ වෙන්නේ.
එතකොට ඕක දැන් ඔයාලට ඕක දැක්ක ගමන් හිතලා වුණත් දාන්න ඕන මොකද මේ ආපදා ප්‍රතිදාන සැලැස්මක්නේ. එතකොට ආයතනයක මොකක් හරි දෙයක් වෙලා මොකක් හරි කරදරයක් වෙලාට පස්සේ ආයේ ඩැත්ත ටික අරගෙන දුවන්න පුළුවන් රන් එකක් දෙන්න පුළුවන් විදිහට ඩේටා ටික රිකවරි විදිහට මොකක් හරි ප්ලෑන් එකක තියාගන්නවා කියලා තමයි ඔය DRP එකෙන් කියන්නේ. එතකොට ඒ කියන්නේ ඒක ඔයාලට සාමාන්‍ය හිතලා ලියන්නත් පුළුවන්. අර ඒ වගේ දේවල් මිස් කරගන්න එපා ළමයි අපරාධේ. හරි. ඊට පස්සේ ඊකොමර්ස් ආකෘති වර්ග දෙකක් සඳහන් කරන්න උදාහරණයක් විදිහට දෙනවා B2B අපි ඔය කතා කරන්නේ B2B B2C අන්න ඒක මට මතකයි කතා කරා. එතකොට අපිට ගන්න පුළුවන් B2B කියලා කියන්නේ business to business ව්‍යාපාර දෙකක් අතර සිදුවන ගනුදෙනු. හිතන්නකෝ අපිට කොටුවේ ඔයාගේ පොඩි ෂොප් එකක් තියෙනවා. ඔයා පිටකොටුවේ තවත් ෂොප් එකකට ගිහිල්ලා හෝල්සේල් කරන ෂොප් එකකට ගිහිල්ලා ඔයා එතනින් බඩු අරගෙන ඇවිල්ලා ඔයාගේ ෂොප් එකට විකුණන්න දානවා. ඔය තියෙන business to business දෙකක් අතර වෙච්ච transaction එකක්. තව මොනවද තියෙන්නේ B2C B2G business to government එකට tax pay කරනවා කියලා ගන්න පුළුවන්. B2C කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් සහ පාරිභෝගික අතරතුර සිදුවන ගනුදෙනු. ඒ කියන්නේ business to consumer. හැබැයි මේ ඔක්කොම වෙන්නේ online ළමයි. ඒ කියන්නේ මාර්ගතව හොඳට මතක තියාගන්න online. අකුරු නම් ඇත්තට ලස්සන නෑ. මේක හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්නෙට හැමතිස්සෙම උත්තර ලියන්න ඕනේ ළමයි මාර්ගතව කියන එක business to business නම් ව්‍යාපාර දෙකක් මාර්ගතව ගෙවලා අර බඩු ටික ගන්නවා. එතකොට business to consumer නම් මනුස්සයෙක් මාර්ගතව ඒ කියන්නේ online මට payment කරලා බඩු ටික යාට delivery කරගන්නවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි ලියන්න business to B2G නම් තව ගන්න පුළුවන් business to G නම් බිස්නස් එකක් රජයේ ටැක්ස් එක ඔන්ලයින් පේ කරනවා. ඔන්න ඔය වගේ තමයි කතන්දරේ. හරිද? එතකොට G2C නම් ගවර්න්මන්ට් එක කස්ටමර්ට දීලා තියෙනවා ඔප්ෂන් එකක් එයාගේ උපැන්න සහතික හරි බර්ත් සර්ටිෆිකේට් එක එහෙම නැත්නම් A level O level සහතිකේ ඔන්ලයින් මාර්ගතව ගන්න පුළුවන් ගෙවලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. ඔන්න ඔය ටික කරකොල ලියන්න විතරයි තියෙන්නේ. ඒක හැමතිස්සෙම මතක තියාගන්න මේ ඔන්ලයින් කියන එක නම් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ දත්ත ගබඩා කිරීමේදී දත්ත සංකේතනය ඒ කියන්නේ data encryption කරද්දී සිදුවෙච්ච ඒ කියන්නේ encryption කරන්නේ ඇයි කියලා තමයි අහන්නේ. දැන් ඔයාලා දන්නවනේ encryption කරන්නේ ඇයි කියලා. දත්ත කියවිය නොහැකි කෙහෙත බවට තමයි ඔය පත් කරන්න හදන්නේ. ඒ කියන්නේ අනවසර පුද්ගලයෙකුට ඒව දත්ත අතට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා තමයි ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කරගන්න තමයි මේ විදිහට එන්ක්‍රිප්ෂන් කරන්න. අර මම ඔයාලට උදාහරණයක් කිව්වේ හිට්ලර්ගේ හමුදාවට මෙසේජස් යවද්දී එයා යවන්නේ එක සංකේත. සංකේත යවුවට පස්සේ ඒවා එතනින් එන්ක්‍රිප්ෂන් දැන් එන්ක්‍රිප්ෂන් කරලා යවුවා. ඒගොල්ලෝ ඒ හමුදා බටේ ඩික්‍රිප්ෂන් කරනවා. මේ තරුවෙන් කියන්නේ G. ඊට පස්සේ එතකොට ස්ටාර් කියන්නේ හා ගහපන්. අන්න ඔය වගේ තමයි ඔන්නෝම මේකත් දාලා යවන්නේ. හරිද? අය ප්‍රශ්නයක් නැහැනේ. බ්ලොක්චේන් තාක්ෂණය මගින් දත්තවල විශ්වසනීයත්වය තහවුරු කිරීම භාවිතා කරන මූලික සංකල්පය කුමක්ද කියලා අහනවා. ඒක ඒ කියන්නේ මේක කියන්නේ දැන් මෙහෙම කියන්නේ දැන් අර දත්ත ටික ඔක්කොම එක තැනක තිබ්බොත් ළමයි ඒ දත්ත ටික කාට හරි අරගෙන වංචා කරන්න පුළුවන්. හැබැයි මේවා අපි දත්ත එක තැනක ටිකක් තියෙනවා, තව තැනක එකක් තියෙනවා, තව මාර්ගතව තව තැනක එකක් තියෙනවා, වෙන ජාලයක තව ටිකක් තියෙනවා. ඔහොම තැන් ගොඩක දත්ත ටික හංගනවා. ඔන්න ඕකට තමයි කියන්නේ ඔය බ්ලොක්චේන් තාක්ෂණය මගින් දත්තවල විශ්වසනීයතාවය තහවුරු කරගන්නා මූලික සංකල්පය කොහොමද කියලා කිව්වොත් මේවා විසිරීලා තමයි තියෙන්නේ දත්ත. ඒ නිසා කාටවත් මේවා වංචා කරන්නවත් අරගෙන එඩිට් කරන්නවත් කිසිම කෙනෙක්ට කරන්න බෑ. හරිද? ඊට පස්සේ මෘදුකාංග පරීක්ෂා කිරීමේ අධ්‍යයරයන් දෙකක් ලියන්න කියලා තියෙනවා. මෘදුකාංග පරීක්ෂා කිරීමේ අධ්‍යයරයන් දෙකක්. හරි. තප්පරයක් දෙන්න.
හරිනේ හරි. ඔය මෘදුකාංග පරීක්ෂාවකදී පළවෙනි එක තමයි කරන්නේ යුනිට් ටෙස්ටිං එක. යුනිට් ටෙස්ටිං කියලා කියන්නේ මෘදුකාංගයේ එක් එක් කුඩා කොටස් වෙන වෙනම නිවැරදියි පරීක්ෂා කරන එක තමයි යුනිට් ටෙස්ටිං කියලා කියන්නේ. දෙවෙනි එක තමයි ළමයි සිස්ටම් ටෙස්ටිං. සිස්ටම් ටෙස්ටිං කියලා කියන්නේ මුළු මෘදුකාංගයම එකට එකතු කරලා බලාපොරොත්තු වෙච්ච විදිහට සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නේද කියලා පරීක්ෂා කරනවා. අරගේ පොඩි පොඩි කොටස් ටික ඒ කියන්නේ එක් එක් කුඩා කොටස් වලට වෙන වෙනම පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම එකතු කරලා සිස්ටම් ටෙස්ටිං එකේ අපිට එක්ස්පෙක්ටඩ් විදිහට තියනවද කියලා පරීක්ෂා කරනවා. හරිද? ඊට පස්සේ අනිත් එක තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති IT ප්‍රොජෙක්ට්ස් නියමිත කාලයකට අවසන් කිරීමට නොහැකි වීමට බලපාන ප්‍රධාන හේතු. හැබැයි මේවා නම් ළමයි සාමාන්‍යයෙන් ඔයාලට හිතලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේකේ පළවෙනි එක බලන්න අපි මෙතනින් ගන්න සම්පත් හිගකම කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය උපකරණ, සේවකයින්, ප්‍රතිපාදන ඔය ටික අනිවාර්යෙන් කරකවල ගන්න පුළුවන්. බජට් එක මදි. එතකොට ඒ කියන්නේ වැඩේ අතරතුර ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය වෙනස් වෙනවා. දැන් ඒගොල්ලෝ දැන් කස්ටමර් කියනවා මට ඕනේ ලෝකල් මාකට් එකට ඇප් එකක් ඩෙවලොප්මන්ට් කරන්න කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ මට ඉන්ටර්නැෂනල් ෆොරින් මාකට් එකටත් ඕනේ කියලා. ඒකට ඔයාලට සම්පූර්ණයෙන්ම චේන්ජ් කරන්න වෙනවනේ. අන්න ඒක. ඒතකොට ව්‍යාපෘතියේ ඒ කියන්නේ දුර්වල කළමනාකරණය. ඒ කියන්නේ බෑඩ් මැනේජ්මන්ට් එක නිසා ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් නිසා තමයි ඔයවා නියමිත කාලයට කරගන්න බැරි වෙන්නේ. හරිද? පරිගණක පද්ධතියක ප්‍රධාන දෘඩාංග සංරචක 4ක් නම් කරන්න. කියන්නේ කියලා ලේසියෙන් ළමයි මේ ප්‍රධාන මේ ප්‍රශ්න ලොකු වුණාට hardware components ටික ලියන්න බෑද? ඒ කියන්නේ input devices, output devices, CPU, memory, RAM ඔය ඕවා තමයි ඉතින් ලියන්න තියෙන්නේ. ඉතින් ලොකු සීන් එකක් නෑ. හරිද මේ කලාප පළල බෑන්ඩ්විඩ්ත් එක කියලා කියන්නේ මොකද්ද කියලා මම කියලා දුන්නා නේද? ඒ කියන්නේ යම් කාල සීමාවක් තුල sannivedana මාධ්‍යයක් හරහා ගලා යා හැකි උපරිම දත්ත ප්‍රමාණය. ගලා යා හැකි උපරිම දත්ත ප්‍රමාණය මනින්නේ BPS කියලා තමයි එකකින් තමයි මයින්නේ. ඔය කලාප පළල කියලා කියන ළමයි දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ චූටි බටයකින් වතුර ටිකක් ඇතුළට යන ස්පීඩ් එකයි. හරිද? මෙන්න මේ වගේ බටයකින් මේ වගේ ලොකු බටයකින් වතුර ටිකක් ගලාගෙන යන මේකයි වෙනස් නේ. මෙතනින් පොඩි වතුර ටිකයි යන්නේ මේකෙන් ලොකු වතුර ටිකක් යනවා. හරිද? එතකොට අර මම ඔයාලට කිව්වා මේක 32 bit මේක 64 bit කියලා. මතකද? අපි කතා කරේ එක දවසක් මම හොඳට මතකයි මම මේ උදාහරණයම කතා කරා. හරිද? ඔය 32 bit එකෙනුයි 64 bit එකෙනුයි වෙන්නේ මේකයි ළමයි. ඒ කියන්නේ අර මදර් බෝඩ් එක ඇතුලේ තියෙන data links තියෙන්නේ. ඒ කියන්නේ දත්ත ගලාගෙන යන පාත් තියෙන්නේ. අන්න ඒව වල වර්ගඵලය වගේ එකක් තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඒක තමයි ඔය බෑන්ඩ්විඩ්ත් එක කියලා කියන්නේ. මේක කෙලින්ම මේ ආවොත් ළමයි කෙලින්ම ඇඳලා කරලා පෙන්වන්න ලස්සනට ලියලා. දැන් ඔයාලා දන්නවා 32 bit 64 bit කියලා දාලා. ඒ කියන්නේ එහෙම බෑන්ඩ්විඩ්ත් එක නිකන් පෙන්වන්න ඔය වගේ උදාහරණකින්. ඒ කියන්නේ 32 bit එකට වඩා 64 bit එකේ දත්ත ගලාගෙන යන වේගය වැඩි. මොකද එයාගේ බෑන්ඩ්විඩ්ත් එක ලොකුයි. ඔන්න ඔක තමයි කතන්දරේ. හරිද? ඊට පස්සේ DBMS මොකටද මේකේ වාසි කියලා අහනවා. දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් භාවිතා කිරීමේ වාසි 3ක් නම් කරන්න කියලා තියෙනවා. එතකොට රිඩන්ඩන්සි එක. ඒ කියන්නේ දත්ත නැවත නැවත ගබඩා වීම අවම වෙනවා. සිකියුරිටි එක. දත්තවල ආරක්ෂතාවය ඉහළ යනවා. ඊට පස්සේ බොහෝ දෙනෙකුට එකම වෙලාවේ දත්ත භාවිතා කිරීමට හැකි වෙනවා. ඔය වගේ ගොඩාක් වාසි ටිකක් තියෙනවා. හරි. දැන් මේකේ ඔය තොරතුරු පද්ධති වලින් තමයි අහලා තියෙන්නේ. ශ්‍රී ලංකා ස්පයිසස් එක්ස්පෝර්ට්ස් යන දේශීය කුළුබඩු අපනයනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමකි. ආරම්භයේදී එක් කාර්යාලයකින් ආරම්භී මෙම ආයතනය මේ වන විට දිස්ත්‍රික්ක 10ක මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර සේවක සංඛ්‍යාව 2000ක් දක්වා ඉක්මවා ඇත. මෙම වර්ධනයත් සමග සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත්තේ සියලුම ශාඛා ජාලගත කර නෙට්වර්ක්ඩ්
මධ්‍යගත දත්ත පද්ධතියක් හරහා සැපයුම් දාම කළමනාකරණය පාරිභෝගික සම්පදා CRM සහ මානව සම්පත් කළමනාකරණය ස්වයංක්‍රීයව කිරීමට. දැන් ඔය ටික ඔක්කොම ස්වයංක්‍රීයව කරන්න ඕනේ. එතකොට ඊට සමාගමේ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා යෝජනා කළ හැකි තොරතුරු පද්ධතියක් තොරතුරු පද්ධති 4ක් නම් කර ඒවායේ කාර්යභාරය ලියන්න කියලා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය supply chain management එකකින් ඒ කියන්නේ CMS පළවෙනි තොරතුරු පද්ධතිය තමයි supply chain management. CMS එකෙන් කරන්නේ කුළුබඩු ගෙන්වීමේ සිට අපනයනය දක්වා ක්‍රියාවලිය. supply එක පැත්තට ඔක්කොම අපි සිස්ටම් එකක් ගහනවා supply chain management කියලා. හරිද? ඔයාලට මේ ටික පොඩ්ඩක් නෝට් කරගන්න. ඊට පස්සේ අනිත් ප්‍රශ්න වලටත් මේ ටිකම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ කුළුබඩු ටික ගෙන්වීමේ ඉඳලා එක්ස්පෝර්ට් කරන දක්වා ඉඳන් ප්‍රොසෙස් එක බලන්නේ සප්ලයි චේන් මැනේජ්මන්ට් එකකින්. ඊට පස්සේ කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් කියලා වෙනමත් පද්ධතියක් ගන්නවා. CRM එකක් කියලා. ඔය CRM කියලා කියන්නේ ගොඩක් අහලා ඇති. විදේශීය ගණන්කරුවන් සමග ගනුදෙනු පවත්වා ගන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හරිද? ඊට පස්සේ තමයි human resource management කියලා වෙනම එකක් ගන්නවා. සේවකයන්ගේ දත්ත සහ වැටුප් කළමනාකරණය කරන්න. ඊට පස්සේ transaction processing system TPS දෛනික විකුණුම් සහ ඇනවුම් ටික සටහන් කරන. දැන් ඔය ඔක්කොම එක පද්ධතිය කරන ළමයි අච්චාරු වෙනවනේ. ඔන්න ඔක නිසා තමයි කියන්නේ ඒක ඇයි කියලා ඇහුවොත් එහෙම මෙහෙම සාමාන්‍යයෙන් මේ පද්ධති දෙක තුනක් පාවිච්චි කරන්නේ ඇයි කියලා ඇහුවොත් ඔයාලට කෙලින්ම උත්තර දෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ලංකා ස්පයිසස් එක්ස්පෝර්ට්ස් ආයතනය සඳහා ඉහත පද්ධතිය සංවර්ධනය කිරීමේදී අනුගමනය කර හැකි උපාය මාර්ග සහ ඒවායේ පිරිවැය ප්‍රතිලාභ පිළිබඳ පාසනන් අංශ ඔස්සේ විස්තර කිරීම. වාණිජව ලබාගත හැකි මෘදුකාංග මිලදී ගැනීම. හරි. host ඒ COTS කියලා කියන්නේ commercial off the shell මිලදී ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ වෙළඳ පොලේ දැනටමත් සාදානිම කර ඇති මෘදුකාංග මිලදී ගද්දි ළමයි ඒ කියන්නේ ඔය Microsoft Excel ඔය අනම්මනම් ඒ වගේ දේවල් ඉත්තේ කාලය අඩු වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය තුල ඉක්මනට අපිට ප්‍රොසෙස් කරන්න පුළුවන් කාලය අඩු වෙනවනේ. අන්න ඕක තමයි එතෙන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ අවුට්සෝසින් කියලා කියන්නේ ඒ කියන්නේ බාහිර සේවා සපයන්නෙකු අපිට ජොයින් කරගත්තට පස්සේ එයාට තමන්ගේ ආයතනය තුළ කියන්නේ මෘදුකාංග හදන්න නැතුව වෙනම මෘදුකාංග සමාගමකට එය සාදන්න දෙන්න පුළුවන් අවුට්සෝසින් කරලා. හරිද? එතකොට ඒක ලේසි. මොකද තමන් හදනවා කියලා කියන්නේ ලොකු පිරිවැයක් යනවා, කාලයක් යනවා, අලුත් එක්ස්පීරියන්ස් ඒ වගේ අවුට්සෝස් එකකට දුන්නාට පස්සේ ඒගොල්ලොන්ට එක්ස්පීරියන්ස් තියෙනවා, වරදින තැන් දන්නවා, ඒගොල්ලන්ගේ වැඩේ ඉක්ම අන්න ඒ වගේ කතන්දර ටිකක් තියෙනවා. ඊට පස්සේ ඉහත ආය දක්වා ඇති බාහිර ආයතනයක මෘදුකාංග සංවර්ධනයේ පැවරීමේදී ආයතනයක මුහුණ සිදුවේ හැකි අවදානම් සහ ගැටලු පහක් කෙටියෙන් ඒ ටික නම් ළමයි හදලා ලියන්න පුළුවන් වාට. ඒ කියන්නේ රහස් ස්වභාවය ආයතනයේ දත්ත වෙන තර්ඩ් පාටි එකකට යන්න පුළුවන්. පාලනය ගිලිහෙනවා. පද්ධතියේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ වෙන ආයතනයක්. අර ඒ වගේ ඒතර sannivedana ගැටලු සේවා සමාගම සමග ඇතිවන වැරදි වටහා ගැනීම නිසා පද්ධතියේ ප්‍රමාද වෙනවා. හදිසි හරි ඒගොල්ලොන්ගේ සර්වර් එකක් ඩවුන් වුණොත් මුළු පද්ධතියම අවුල් වෙනවා. මොකද ඒක අපේ වැරද්දක් නෙවෙයි. ඒගොල්ලොන්ගේ සර්වර් එක හැදෙනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. ඔය වගේ කතන්දර ටිකක් තමයි ඒකේ තියෙන්නේ ළමයි. හරිද? හරි. ස්ට්‍රැටජික් ඩිසිෂන් මේකින් සඳහා දායක විය හැකි ආකාර 4ක් ඇතියෙන් කියනවා. ඒ කියන්නේ වෙළඳ පොලේ අපිට ප්‍රමාණාත්මතාවය හඳුනා ගන්න පුළුවන්.
අවදානම් ටික කළමනාකරණය කරගන්න. ඔය යටතේ විස්තර කරන්න. තරංකාරීත්වය බලන්න පුළුවන්. අපිත් එක කවුද ඉන්නේ තරං කරන්න. මේගොල්ලෝ පාරිභෝගිකව මොනවාද මේ දවස්වල වැඩිපුරම රුචිකත්වයක් දක්වන්නේ. එතකොට ඒ කියන්නේ දැන් ඒකට විතරක් නෙතෝ සම්පත්තිය කොහොමද අපි කාර්යක්ෂමතාවයේ විදිහට මේකට යොදාගන්නේ. අන්න ඒ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන්. අවදානම් ටික කළමනාකරණය කරගන්නේ කොහොමද? තව එකක්. හරිද? හරි. ඊට පස්සේ බලන්න වර්තමාන එතන මේක ප්‍රශ්නයක් නෑනේ. වර්තමාන ව්‍යාපාරික ලෝකය සහ රාජ්‍ය පරිපාලනය තුළ තීරණ ගැනීම සඳහා ඩේටා ඇනලයිසිස් සහ බිග් ඩේටා මහදත්ත භාවිතයේ සීක්‍රයෙන් ඉහළට යමින් පවතී. බිග් ඩේටා යන්න නිර්වචනය කර එහි මූලික ලක්ෂණ 3ක් ප්‍රායෝගික උදාහරණ සහිතව විස්තර කරන්න කියලා තියෙනවා. හරි. බිග් ඩේටාහි මූලික ලක්ෂණ වන්නේ ළමයි වොලියුම් එක කියන්නේ වොලියුම් එක කියලා කියන්නේ ඉතා විශාල දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඕක තමයි ඔකේ මුලින්ම කියන්නේ බිග් ඩේටා කියලා කියන්නේ වොලියුම් එක කියලා කියන්නේ ඉතා විශාල දත්ත ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් YouTube. YouTube එකේ කොච්චර ලොකු වීඩියෝස් තියෙනවද? ඒ ලොකු නෙමෙයි කොච්චර කියන්නේ ටෝටල් YouTube එකේම වීඩියෝස් වල වායතන කොච්චර GB ප්‍රමාණයක් ඇද්ද? අන්න ඒ වගේ. ඊට පස්සේ වේග වෙලොසිටි එක. ඒ කියන්නේ ඉතා වේගයෙන් දත්ත ජනනය වීම සහ ගලා ඒම. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් කොටස් වෙළඳ පොලේ දත්ත තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවනේ ළමයි. අන්න ඒ වගේ එකක් ගන්න පුළුවන් වේගය. ඊට පස්සේ විවිධත්වය variety එක. රූප වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්, අකුරු වෙන්න පුළුවන්, ශබ්ද ඔන්න ඔය වගේ මේ වෙන්න පුළුවන්. දැන් big data එක නම් මම ආයි කියන්නේ නැහැ. මොකද මම උඩදී කතා කරානේ big data කියලා කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවාවන් සෞඛ්‍ය ප්‍රවාහන කාලගුණ විද්‍යාව වැඩි දියුණු කිරීම සඳහා දත්ත විශ්ලේෂණයට යොදාගත හැකි ආකාරය විස්තර කරන මේ ඔක්කොම නිකන් හිතලා ලියන්න පුළුවන්. සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මොනවද කරන්නේ? රෝග පැතිරෙන ආකාරය නිරීක්ෂණය කරන්න, කල්තියා සූදානම් වෙන්නේ කොහොමද, මොන එන්නක්ද මේව කරගන්න ඕනේ, ප්‍රවාහනයට ගන්න පුළුවන්. බත් සහ දුම්රියන් ප්‍රමාදය අවම කිරන, ඒ කියන්නේ කාලසටහනක් හදන්න පුළුවන්. ඔය ඒ වගේ එක වැඩ ඔයාලට හිතලා ලියන්න පුළුවන්. කාලගුණේ ස්වභාවික විපත් ගැන කලින් තියාම දැනගන්න පුළුවන්. ඒ වයින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඔය වගේ තමයි මේ පැත්තට නම් කතා කරන්න තියෙන්නේ. ආයතනයක් තුළ විශාල දත්ත ප්‍රමාණයක් රැස් කිරීමේදී සහ විශ්ලේෂණය කිරීමේදී පැන නැගිය හැකි අභියෝග හෝ ගැටලු 3ක් උදාහරණ සහිතව විස්තර කරන්න කියලා කියනවා. වඩෙන්න. අපි මොකද්ද ගන්න ඕන BI මේව නම් භාවිතේ මට පැටලෙන ප්‍රශ්න data විශාල දත්ත ප්‍රමාණයක් හරි ඒකට දාගන්න උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා තියෙනවානේ. එතකොට ඔය දත්ත ගබඩා කරද්දි ගැටලු වෙන්න පුළුවන්. මොකද දත්ත ප්‍රමාණය දිනෙන් දින ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඒක නිසා මේවා හැම එකක්ම ගබඩා කරගන්න ඕනේ. සාමාන්‍ය hard drives හෝ එහෙම නැත්නම් services මදි වෙනවා. ඒකට යන වියදමත් වැඩි වෙනවා. ඒ වගේ කියන උදාහරණයක් විදිහට Facebook එකට දවසකට අප්ලෝඩ් වෙනවා මිලියන ගානක ෆොටෝස්. ඒවා ගබඩා කරගන්න ඕනේ. එතකොට අර data centers ඕනේ. විශාල දත්ත මධ්‍යස්ථාන අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දත්තවල ආරක්ෂාවේ සහ රහස්‍යභාවය සිකියුරිටි එක වැඩිපුර දත්ත රැස් කරන තරමට ඒවා හැකර්වරුන්ගෙන් ආරක්ෂා කරගන්න එක අමාරුයි. එතකොට කියන පෞද්ගලික තොරතුරු පිට ගියොත් ආයතනයත් එක්ක තියෙන විශ්වාසනීයත්වය එතකොට ඒ සේවල් ඒ කියන්නේ එක වැරද්දක් ඇති Facebook එක ඩවුන් වෙන්න එක දවසින් ළමයි. උදාහරණයක් විදිහට බැංකු ගන්නකො බැංකුවටත් එච්චරයි. ඊට පස්සේ දත්වල ගුණාත්මක භාවය data quality එක ලැබෙන හැම දත්තයක්ම නිවැරදි නැහැ. ඒ කියන්නේ අසම්පූර්ණ හෝ වැරදි දත්ත විශ්ලේෂණය කරොත් ලැබෙන ප්‍රතිඵලත් වර්ධිනවා. ඒක නිසා හරිම විදිහට තමයි අපි දත්ත ටික මේව කරගන්න ඕනේ. ඔය වගේ ඒ ටිකක් එතනට දාගන්න පුළුවන්. ඊට පස්සේ ජය ගැනීමට ඒ කියන්නේ ඒ තුනේ අභියෝග ටික ජය ගන්න කරන්න පුළුවන් දේවල් ටිකනේ අහලා තියෙන්නේ.
අභියෝග ටික කෙටියෙන් විස්තර කරන්න කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ උතනදී අපිට පාවිච්චි කරන්න බලන්න ස්මාර්ට් විදිහට බලාකුළු පරිගණකයක්. ඒ කියන්නේ ක්ලවුඩ් කම්පියුටින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ලොකු සර්වර් සල්ලි දීලා ගන්නවා වෙනුවට Google Cloud එක දැන් අපිට Google එක විශ්වාස කරන්න පුළුවන්. Google Cloud එක වගේ ඒ වගේ දෙයකට අපිට යන්න පුළුවන්. තව අපිට උසස් ආරක්ෂණ ක්‍රම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් advanced security and encryption මේ වැඩ තියෙන දත්ත සොරකම් කිරීමට වැළැක්වීමට දත්ත සංකේතන අරමුණක එන්ක්‍රිප්ෂන් කරලා තියානවා කියලා දත්ත ටික අන්න එම එන්ක්‍රිප්ෂන් කරාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක දන්නේ අදාළ ආයතනයේ විතරයි. ඊට පස්සේ ඔය වගේ දත්ත පාලන ප්‍රතිපත්ති data governance policy ඒ කියන්නේ ආයතනයේ ලැබෙන දත්තවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට වෙනම ක්‍රමවේදයක් හැදීම. මේ හරහා වැරදි හෝ අනවශ්‍ය දත්ත ඉවත් කරලා අපිට පිරිසිදු දත්ත පද්ධතියක් පමණක් විශ්ලේෂණයට යොදා ගන්න පුළුවන් කියලා එතනත් සඳහන් කරගන්න. ඊට පස්සේ හරි BI business intelligence නේ යනු කුමක්ද BI මෙවලම් භාවිතයෙන් ආයතනයට අනාගත ප්‍රවණතා හඳුනා ගැනීමට ප්‍රෙඩික්ටිව් ඇනලයිස් සිදු කරන ආකාරය සහ එහි වැදගත්කම උදාහරණයක් ඇසුරෙන් විස්තර කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ BI කියලා කියන්නේ ආයතනයක දත්ත විශ්ලේෂණය කර වඩා හොඳින් තීරණ ගන්න හදපු පද්ධතියක්. එතකොට ඒ කියන්නේ ප්‍රෙඩික්ටිව් ඇනලයිස් විදියට අපිට ගන්න පුළුවන් අතීතයේ දත්ත ටික පාවිච්චි කරලා ඒ කියන්නේ සමහර අනාගතේ හදනවා වගේ අතීතයේ දත්ත ටික පාවිච්චි කරලා අපිට අනාගතේ වෙන්න පුළුවන් අනාගතේ ටිකක් බලලා ඒ ඇසුරෙන් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා බලා කරනවා. ඒ කියන්නේ අර ඉතිහාසය වගේ තමයි. අතීතයේ ඉතිහාසයේ වෙච්ච දේවල් වලින් අනාගතය ගැන අපි මේ ප්‍රෙඩික්ට් කරනවා. يعني ගිය අවුරුද්දේ අපේ සමාගම මෙහෙමයි මේ අවුරුද්දේ අපේ සමාගම මෙහෙම අගාධයට යන්න පුළුවන්. එහෙම නැත්නම් උඩ යන්නත් පුළුවන්. අන්න එහෙම කියලා අපි බලලා ඒකෙන් ආරක්ෂා වෙන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ටික ගන්නවා. ඕක තමයි ඔය ඒ වගේ පද්ධතියකින් වෙන්නේ. හරිද? හරි. ඉන්නවා. ඒ ලයික අපිට කතා කරන්න තියෙනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවත් සමග අංකිත බෙදීම ඩිජිටල් ඩිවයිඩින් සහ සයිබර් අපරාධ වැනි සමාජීය සහ නෛතික ගැටලු රාශියක් නිර්මාණය වී ඇත. අංකිත බෙදීම ඩිජිටල් ඩිවයිඩ් යන්න අර්ථ දක්වා එය අවම කිරීම සඳහා රජයකට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. හරි. දෙතනට මොකද්ද ගන්න ඕන? ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. හරි. ඔය අංකිත හරි. අංකිත බෙදීම කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ඔය නවීන තොරතුරු තියෙනවනේ සංවේදන තාක්ෂණයේ තියෙන නවීන තොරතුරු හා සංවේදන තාක්ෂණයේ තියෙන ස්මාර්ට්ෆෝන් එක අන්තර්ජාලය පරිගණකය ඔය ටික තියෙනනේ භාවිතා කරලා අවස්ථාව ඇති පිරිස සහ ඒ සඳහා අවස්ථාව නොමැති පිරිස අතර පවතින සමාජීය සහ ආර්ථික පරතරය අවස්ථාව තියෙන කට්ටිය සහ අංකිත බෙදීම අවස්ථාව නැති කට්ටියත් අතර හරිද ඊට පස්සේ දැන් ඔයගේ නගරේ දුෂ්කර ගම්මානයේ අන්න ඒ වගේ නගරේ මිනිස්සුන්ට තියෙනවා දුෂ්කර මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ඒ වගේ ඩිජිටල් ඩිවයිසස් නැහැ අන්න ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඒතකොට ඒවා අවම කරන්න රජයකට ගත හැකි ක්‍රියාමාර්ග කියලා කියන්නේ ඉතින් ළමයි වෙන කරන්නේ ඔය දැන් තේ වතු කරේම යටිතල පහසුකම් ටික සංවර්ධනය කරන්න තියෙන්නේ. කියන්නේ සෑම ප්‍රදේශයකටම ඉතින් දෙන්න ඕනේ 4G 5G දෙන්න ඕනේ. ඔය ටික විස්තරෙදී අපේ ලංකාවෙම තියෙනවානේ උදාහරණයක් දෙන්න. අපේ කොළඹටවත් හරියට 4G 5G නැතුව ඉතින් තව කොහෙද පිටරට දෙන්නේ පිටගම් වලට දෙන්නේ. තාක්ෂණික අධ්‍යාපනය ඉහළ නංවන්න පුළුවන්. හැම කියන්නේ පිටිසර ගම් වල ළමයින්ට කම්පියුටර්ස් මොන හරි දීලා ඉස්කෝල වලට දීලා ඒගොල්ලන්ට පරිගණක දැනුම එහෙම නැත්නම් ඒ අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ ටිකක් ඔයාලට ලියන්න පුළුවන් ඒක හිතලා. හරිද? ඊට පස්සේ එනවා
සමාජ මාධ්‍ය පාලනය සඳහා භාෂණයේ නිදහස ඉතින් සමාජ මාධ්‍ය භාවිතය පාලනය කිරීම සඳහා දැඩි නීති රීති පැනවීම භාෂණයේ නිදහසට බාධාවක් බවත් එසේ නොකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් විවිධ මත පවතී. මෙම ප්‍රකාශයේ පදනම් කරගෙන තොරතුරු තාක්ෂණික වෘත්තියක ලෙස ඔබගේ ස්ථාවරය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා නම් තියෙනවා. ඒකට මේක ඒකෙදි බැලන්ස් එකේ තමයි දෙන්න ඕනේ. කියන්නේ සමබර මුලින්ම දෙන්න සම්බරතාවයේ වගේ දාලා බැලන්ස් එකේ යන්න ඕන කියලා. එනේ භාෂණයේ නිදහස කියන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය. හැබැයි නිදහස පාවිච්චි කරලා අසත්‍ය තොරතුරු මොන හරි එහෙම දෙනවා නම් ඒවට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒවට ඉතින් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. කියන්නේ රජයක් විදිහට නීති මාලාවක් ඇසුරින් යනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ හැමෝටම. මේ මාධ්‍ය නිදහස දෙන්න ඕනේ හැමෝටම. ඒ කියන්නේ අනිත් එක ලියන්න දැන් සමාජ අන්තිමට ලියන්න සමාජයේ මාධ්‍ය පාවිච්චි කරන මිනිස්සයාටත් මේ පිළිබඳව වගකීමක් තියෙනවනේ ඇත්ත දත්ත දෙන්න. ඔයකට තමයි මේ වගේ එකක් තමයි ඔය සමාජ මාධ්‍ය භාවිතයේ ඒ උත්තරේට අපිට ලියන්න පුළුවන් වෙන්නේ. මේවා නිකන් ඔක්කොම හිතලා ලියන්න තියෙන්නේ. මහා ලොකු මේවා නෑ. බුද්ධිමය දේපල පනතක යටතේ මෘදුකාංග හිමිකම් සුරකීම සඳහා ඇති වැදගත්කම කරුණු හතර. බුද්ධිමය දේපල පනත යටතේ අර කියන්නේ අපි මෙහෙම නඩු දානවා මෙහෙම නඩු දානවා කියලා ඒකට අපිට ගන්න පුළුවන් විනිවිදභාවය. උදාහරණයක් විදිහට රජයේ දත්ත අයවැය වියදම් කාලගුණික වියදම් රෝහල් විස්තර ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට ප්‍රසිද්ධ කරාම පාලනයේ දූෂණය අවම වෙනවා. ඒ කියන්නේ පාලනයේ රජයේ දූෂිත බව අඩු වෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ හැමෝටම මේ බලන්න පුළුවන්. තයක් තියෙනවා අපි නවෝත්පාදනය කියලා ගන්න ඉනෝවේෂන්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ විවෘත දත්ත පාවිච්චි කරලා මොන හරි අපිට අලුත් දේවල් හදන්න පුළුවන්. අර ඒ වගේ දේවල් නිසා තමයි මේ ඒ වගේ බුද්ධිම දේවල් පනතකින් වැඩගත් වෙන්නේ. අනවශ්‍ය දේවල් කරන්නත් බෑ. ඒ වගේ දේවල් වලින් අපිට ඒ කියන්නේ හොඳ දේවල් වගේම තමයි අනිත් පැත්තට මොන හරි අපි ඕන කෙනෙක්ගේ තියෙන software මොකක් හරි කරන්න ගිහිල්ලා යාටගේ අනවසරයෙන් මොන හරි කරලා ඒකට ඇතුළු වෙන්න හදලා ඒක වෙනස් කරලා ඉතින් අපිට ඒකෙදි නඩු දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැනේ. අන්න ඒ වගේ. ඊට පස්සේ විවෘත දත්ත ඕපන් ඩේටා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මගින් රජයක පාරදර්ශතාවය ට්‍රාන්ස්පේරන්ස් සහ නවෝත්පාදන ඉනෝවේෂන් වර්ධනය වන ආකාරය කෙටියෙන් ලියන්න කියලා තියෙනවා. ඕපන් ඩේටා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමගේ රජයේ පාරදර්ශක සහ නවෝත්පාදනය වර්ධනය වන ආකාරය කෙටියෙන් විස්තර කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඕපන් ඩේටා කියලා කියන්නේ අර ඉස්සෙල්ලා කතා කරපු ටික තමයි. හැම පුරවැසියෙක්ටම මේක ඩේටා ටික ඕපන් කරාට පස්සේ ඉතින් එතනදී ඔයාට කතා කරන්න පුළුවන් මෙහෙමයි මේ කියන්නේ ඒ ඩේටා ටික පාවිච්චි කරලා හිතන්නකෝ දැන් ඔයා ගමනාගමන මණ්ඩලයෙන් දානවා මේ මෙච්චර ප්‍රමාණයක් මගින් දවසකට සංචාරය කරනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට හරියන සාමාන්‍යයෙන් පහසුකම් නැහැ. ඒ කියන්නේ බසස් එහෙම මුකුත් නැහැ. මෙච්චර ප්‍රමාණයක් මිනිස්සු පයින් යනවා කියලා. නවෝත්පාදනයේ පැත්තෙන් බැලුවොත් ඔයාට ඇප් එකක් ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන්. බස් එක තියෙන්නේ මේ වෙලාවට, බස් එක අහවල් තැන තියෙන්නේ. අන්න එහෙම බලා ගන්න පුළුවන්. ඇප් එකක් ඩෙවලොප් කරන්න පුළුවන්. ඔය දෙකම ලින්ක් කරලා ලියන්න විතරයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ලෝක බැංකුව නිර්ණායකට අනුව ඊරාජ්‍ය සංවර්ධනයේ අන්තර්ක්‍රියාකාරී අවධිය අනුව පුරවැසියකට රජයේ ආයතනයක් සමග අන්තර්ජාලය හරහා සංවේදනය කළ හැකි අවස්ථාවක් උදාහරණයක් ලෙසගෙන මෙම අවධිය විස්තර කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඔය අර මං කිව්ව අර පුරවැසියාට රජයේ මේකට යන්න නැතුව ඔන්ලයින් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්ලයින් මාර්ගතව යාගේ A level certificates, O level certificates ගෙන්න ගන්න පුළුවන්. අර එතකොට තව එකක් තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවා පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන් ඔන්ලයින්. ඊට පස්සේ විභාග ආයුධම් පත්‍රය ගන්න පුළුවන් ඔන්ලයින්. ඔය වගේ ටිකක් විස්තර කරන්න තියෙන ළමයි. එච්චරයි මහලුකු කතන්දරයක් නැහැ. ඒතර අපි මේ පේපර් එකත් ඉවරයි. අපි ෂේප් එකේ කතා කරා ඒකත් මේකේ මං හිතනවා මුකුත් ලොකු අමාරු කතන්දරයක් තිබ්බේ නැහැ. අපි මේක ෂේප් එකේ කතා කරා. මේකේ තිබ්බේ ගොඩක්ම හිතලා ලියන්න දේවල් තමයි තිබ්බේ. ඔය වගේ ප්‍රශ්න ආවොත් නම් ෂේප් එකේ ලියා ගන්න පුළුවන්. ඔය පද්ධති ගැනින් පොඩ්ඩක් බලා ගන්න. පද්ධති පැත්තෙන් නම් වැඩියෙන්ම හයි. අර මේ අපි අර කිව්ව පද්ධති ටිකත් මතක තියාගන්න. ඒව ඔක්කොම ඇප්ලයි වෙනවා සේම් විදිහට අනිත් ඒ කියන්නේ එක ව්‍යාපාරයක තියෙන පද්ධති ටිකම ඒ විදිහටම චුට්ටක් වෙනස් වෙලා තමයි අනිත් ව්‍යාපාරයකට වැටෙන්නේ. හරිද?